Hello guys, අපි කැලෑබොක් යන ගමන් දැන් අපි ඉන්නේ පන්විල. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. දැන් ඉන්නේ ආතලේ පන්විල පාස් කළා අපි ඉස්සරහට යනකොට තමයි මේ හාතලේ ටී ෆැක්ටරි එක හවුවෙන්නේ. පාර අයිනෙම තමයි මේ හාතලේ ටී ෆැක්ටරි එක තියෙන්නේ. මෙතන මේ ෆැක්ටරි එක තාම ඉතින් පරණ තත්ත්වයේ තිබ්බත් වැඩ ටික කරගෙන යනවා. අර ලස්සන තැනක තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා තව ඉස්සරහට මොකක්ද තියෙන්නේ කියලා. යන්න දැන් මේ කබරගල මාවත ඔස්සේ තාමත් දකුණු පළු මනස්කාන්ත පරිසරයක් විඳින්නේ ඔයිලොත් කලේ අපි මේ මනස්කාන්ත අඩවිය තුලයි මේ කොට පැහැදිලිව පරිසර පද්ධතිය මනස්කාන්ත පරිසර පද්ධතිය අඩවිය පාමුල පරිසර පද්ධතිය කැමෙන් වෙනස් වෙන අය මේකයි සිටුේෂන් එක. අපි දැන් මේ කැලෑබොක්කට යන ගමන් තමයි ඉන්නේ. මේ අතරමැද තමයි පොඩ්ඩක් නතර කරලා බැලුවා පොඩ්ඩක් පරිසරේ. මම අද මගේ යාළුවා යන්නේ. කොහොමද අද තත්ත්වේ? ලස්සනයි නේ පරිසරේ? අද පරිසරය ඉතාමත් යෝග්‍ය කාලගුණයකුත් තියෙන්නේ. දැස්සේ නැත්තම් ඉතින් හොඳයි කියලා අපිට බලන්න එන්න පුළුවන්. දැස්සොත් නම් පොඩ්ඩක් ඉතින් මේ පැත්තේ කූඩැල්ලෝ එහෙම සැරිසරනවා. පාරක තේවතු දෙමින් තමයි යන්න තියෙන්නේ. මේ පාර තියෙන ලස්සන. මේක මේ කබරගල පාර. මේ පාර යන්න නම් මාතලේ දක්වා යන්න පුළුවන්. ඉතින් කැලෑබොක්කට ගිහින් කැලෑබොක්ක බලලා තමයි යන්නේ. ස්කන්ධ පාමුල කබරගල මාර්ගය අපි දැන් ගමන් කරන්නේ. ඇතින් ඉස්සර ඔබට පේනවා ඇති නගර ස්කන්ධ ඒ කාලගුණ තත්ත්වය ඉතාමත් හොඳ තත්ත්වයක් අපිට පෙනී යනවා.
ඈතින් අපිට පෙරි යනවා දෙපළක් නැහැ. දැන් මඩොල් කරේ වතු ආය මඩොල් කරේ වතු ආය ඔබට දැන් මඩොල් කරේ වතු ආය මෙහා අන්තිමට පටන් ගන්නනේ. ඔබට ඈතින් පේන අතර කඳු පන්තිය. පැහැදිලි විදියට දර්ශනය වෙනවා බව පෙනෙනවා. මේ පාර දිස්සන ජනතාවට තියෙන මේ දැන් අපි කැලෑබොක්ක වතුයාට සම්ප්‍රාප්ත වෙන උඩා පමණයි. ඈතින් දර්ශන වන කඳුපත් මේ සියල්ල ඉතා මනරම් ලෙස නිරූපණය වෙනවා. මේ ප්‍රදේශයේ සංචාරයකට ඉතාමත් මහත් ඕතැන්නක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. කැලෑබොක්ක වතුරාය ඔබට මේ වෙලාවේදී දර්ශනය අසල් පොවිලක් ඔබට ඉදිරියේ දර්ශනය වෙනවා. ඒ සඳහා
කරන්නේ මාර්ගයේදී අපි මේ වෙලාවේදී ඉතාමත් චමත්කාර ජනක දසුනක් මේ ප්‍රදේශයේ පැරණි කෝවිලක් දෙමළ ජනතාව විසින් අදහන ඉතාමත් සෑහෙන පොළොන්නරුව පටු මාර්ගයක් තියෙන මේ ප්‍රදේශේ කවුන්ටර් එකක් ටිකට් කවුන්ටර් එකෙන් අරගෙන රුපියල් 100ක් වගේ තමයි එක්කෙනෙකුට වෙන්නේ. මෙතෙන් අපිට බයිසිකල් වල යන්න පුළුවන්. මෙතන ටිකක් යන්න තියෙනවා කිලෝමීටර් ගානක්. මෙතන ටිකට් එකක් අරන් අනිවාර්යෙන් යන්න. නමුත් කියන්නේ අපි උඩට යන්නේ නේද? අනිවාර්යෙන්. ක්‍රමයක් තියෙනවා බයිසිකල් ත්‍රිවිල් ටිකක් උස වාහන තරම දුෂ්කර නැහැ සුන්දරයි මාර්ගය දුෂ්කර බවක් ඉතාමත් මනම මාර්ගයක් තියෙනවා සමහර තැන්වල හොඳ තත්ත්වයක් තියෙනවා නිසා මේ පහසු යා හැකි මාර්ගයක් බවටයි පොඩ්ඩක් පෙළේ යනවා ඇති. ඒකම ඉක්මනින් මේ මාර්ගේ යා හැකි උඩින් මාර්ගය තිබෙනවා. උඩට යනවා ටිකක් අවුල් ප්‍රධාන මාර්ගයේ පිවිසුමේ ඉඳලා මීටර් 50ක් විතර දුරකට පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තියෙනවා. උනාට මාර්ගයේ පොඩ්ඩක් දුරට ආවම ගමන් මීටර් 100ක් විතර ආවම ගමන් හොඳ තත්ත්වයක් තියෙනවා. හොඳට මාර්ගය හොඳ කොන්ක්‍රීට් එක අතර මාර්ගයක් තියෙනවා. ඒ ඔස්සේ ඔබට අන්තිම ඔබගේ view point එක දර්ශනය වෙනවා. මේ සංචාරයේ දුෂ්කර මාර්ගය හැකියාව තිබෙනවා. ඒක අපිට තියෙන්නේ ඒක නිසා අපි මාර්ගයට වෙන්නේ ගමනාන්තේ අවසන් කරනවා. ගොඩක් මුලින් තමයි යන්නේ. තේරෙනවද මාර්ගය? ඒ වගේම සුන්දරත්වයක් තියෙනවා මේ මාර්ගයේ.
එතනනේ අපි ආපු ප්‍රදේශය. අර ඇතින් දිස්සන. සමහර තැන් වල පාර අදම තැන් තියෙනවා. වෙනස්සලා තියෙන්නේ සිසිල් බවක් අපට දැනෙනවා. මාර්ගය තමයි ඈත කොවිලක් දිස්සනවා. ඈත දෙමළ ජනතාවගේ නිවාස පෙළියක් අපට දිස්සනවා. දුෂ්කර පාරක් එක්ක තමයි ආවේ. මගේ යාළුවා වීඩියෝ එකේදී කිව්වා විස්තර කර කර. මේ ඉතින් ආවට පාඩු වෙන්නේ නැහැ. මාර ලස්සනයි ඉතින්. ඉතින් මෙතන කෝවිලක් තියෙනවා. එතන තියෙන උඩ තැනට තමයි යන්න ඕනේ view point එක. ඒ වන්න පාර තමයි යන්න තියෙන්නේ. ඒ වන්න පාර තියෙන ලස්සන. මේවා ඉතින් එන්න අමාරුයි තමයි. උඩට ඉතින් මේවා ආවහම මාර සනීපයක් තියෙනවා. මේ ගහේ ලස්සන. දැස් වැහලා පාසි බැඳිලා. යමු අපි ඉස්සරහට ගිහලා බලමු. මේ අපිට පේන්නේ අර ඈතින් පෙනුන කෝවිල. මේ තියෙන කෝවිල. මේක මාර පරණ කෝවිලක් හැබැයි. මේක දැන් ඉතින් තියෙන තත්ත්වේ. වහලා තියෙන්නේ. මම මේ ගමේ මිනිස්සු මේ ඒ දවස්වල පාවිච්චි කරපු කෝවිල. දැන් ඉතින් මේ ඒක පාවිච්චි කරන්නේ නැහැ. එහෙම මතහැරලා දාලා වගේ. අර මාර ලස්සනයි ඉතින්. මේකයි මේ පැත්තට කෝවිලත් එක්ක පිටපස්සෙන් තියෙන view එක තමයි මේ තියෙන්නේ. මාර නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ලස්සනයි. අපිට තව ටිකක් යන්න තියෙනවා. මෙතන මේ උඩට ගියාම view point එක සෙට් වෙනවා. අර සෑහෙන උඩකට ඇවිල්ලා තියෙන්නේ. තා ගන්න බැරි පරිසරයක් තියෙන්නේ. මාර ලස්සනයි. ඉතින්නේ සෙම්බුවක්ද අපි යන්න උඩට ගිහලා බලමු. අපි යන්නේ ඉස්සරහට යමු. guys අපි කැලෑ බුක් ඉන්නේ ඒක වීඩියෝ එකකට දාන්න ඒක බලන්න තියෙන එක මේ පාස් කරාම ටී ෆැක්ටරි ටික තියෙන්නේ මේ පැත්තට සමහර
සමහරව ගැලවිලා තියෙන සමහර හොඳට තියෙනවා. අපිට මෙන්න මෙතන උඩ තියෙන මේ කන්දරත් යන්න පුළුවන්. මෙතන පොඩි කෝවිලක් තියෙනවා. කොහොමද ගමන? ගමන තාමත් මේ පැත්තේ පැත්තට ගියාම මෙතන තියෙන්නේ කඳු පන්ති ටිකක් පොඩි හයික් එකක් තියෙනවා. මේ පාර තමයි උඩට බයිසිකල් උඩට වෙන්න පුළුවන්. බයිසිකල් යනවා නම් නැත්නම් වාහන වල අවුත් පාර තමයි වෙන්නේ. ඕවිල් වාහන සමීපයක් තියෙන්නේ. ආවම එන්න මොන ප්ලේස් එකක් ඉතින්. වෙලාව දෙකමාර විතර වෙනවා. දෙකමාර විතර මේ උදේ ආවනම් තවත් ලස්සනයි. දැන් පැත්තකට ඉතින් අර බහැලා ගිහලා තියෙන්නේ. මේ මීදුම වෙලා තියෙන්නේ. මෙතන අකුණු සන්නායක කීපයක් තියෙනවා. ටවර් එකක් තියෙනවා. පැතිපතුන්ගේ කෝවිල ලස්සන පාරවල් ගොඩක් මැදින් තමයි ඉතින් මේ ගමන එන්න තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ ගමනක් ඉතින් ආවට පාඩු නෑ. කෑම් කරන්න පුළුවන්. ඇත්තටම හොඳ වීව් එකක් කෑම් කරන්න පුළුවන්. ලස්සනයි ඉතින්. තියෙන පැත්තත් එක්ක මේ උඩ පේන විදිය. අනිවාර්යෙන් ඇවිල්ලා මේ ලස්සන විඳින්න. මාර කඳු ගණනාවක් තියෙනවා අපි එකේ. ඇත්තටම නම් වශයෙන් නම් කියන්නේ දන්නේ නෑ. මෙතන මේ හට් තියෙනවා. ඔයාලා කෑම ගෙනල්ලා කෑම කාලා එහෙම යන්න පුළුවන්. මේ කියන හැම දෙයක්ම අපිට දැන්ම අරයි යන්න ඉතින්. කාලේ යන්න බෑ ඉතින්. මේ අකුසල් නෑ කියලා. අපි පාරට යන්න තමයි හිතාගෙන ඉන්නේ. පාරට ගිහලා දැන් අපි ආවේ පන්විල පැත්තේ ඉඳලා. හිතන්නේ
කබරගල පැත්තෙන් ඇල්කඩුව හරහා මාතලෙන් පහළට යනකොට සෙල්ලමත් පේන විදිහ. නැස් පල්ලයට ගිහින් බලමු. කායිසින්නේ වන්න මේ ලස්සන මේ කස්කුණවල තියෙන ලස්සන වරම පරිසරයක් තියෙන්නේ. වරම මේ මේ පරිසරෙ විඳින්න කැලෑරුක්කෙද පාරවලදී මෙහෙම තියෙන්නේ. ඊට වඩා අන්තයි උඩට යනකොට මේ ගස්කොළන් ටික කුරුල්ල ಜಾති ලස්සනයි. අපි ආවේ දිගන ඉඳලා. ඒතර දිගන පන්විල හරහා තමයි මේ ආවේ කබරගල පාර ඇවිල්ලා. අපි ඊට පස්සේ මාතලයට ගිහලා මාතලේ හරහා ආපහු දිගනට යන්න තමයි බැලුවේ. අපි ආවේ දිගන ඔරතොට ඒ පාර හරහා. ඉතල යන්නේ අනිත් පැත්තේ. මාර ලස්සන පාරක් ඒක. දෙපාරට ගන්න ඕනේ බස් එක. එහෙමයි මේ පරිසරය බලන්න ඕනේ. මෙතනින් ඇවිල්ලා මෙතනින් වතුර තියෙනවා. ये लोग අතර උවේ එහෙරෙන් දැක්ක දියාල්ලේ පහළ කොටස දියසීරා උපත් දියසීරාම ගලාගෙන මාතලට යන මාර්ගය මාතලේ කබරගලක් පහු කරගෙන මාතලේ 17 කමුණයි අපේ
ඉතාමත් වනරම් ලෙස කඩා හැරෙන පාර bisa මේ පාර මේ මාර්ගයේ ගමන් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් දියැලි සෑහෙන ප්‍රමාණයක් වැහි දවස් වලට ආව නම් දියැලි මාර්ගෙට ඇක්ටිව් වෙලා තියෙන පාරක්. දියැලි ගොඩක් බලන්න ඕන නම් ඇත්තටම මේ පාරේම තමයි එන්න ඕනේ. එහෙනම් guys අපි වීඩියෝ එකෙන් සමු ගන්න හදන්නේ ලස්සන ප්‍රදාතකට ගිහිල්ලා ලස්සන දෙයක් බලලා ආවේ. ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඒතකොට අලුත් වීඩියෝ ආවම ඔයාලට බලන්න පුළුවන්. Guys, thank you video එක බලන්න. ඔයාලට ජය වේවා.